ඉතින් අද අපේ මාතෘකාව තමයි මිලියන සංඛ්‍යාත මිනිසුන්ගේ ඇස් කඳුලින් තෙත් කළපු ලෝකයම හඬවපු මාතෘ සෙනෙහස සෙල්ලම් බඩුවකින් සොයපු අසරණ පංච්ගේ කතාව. ඉතින් මේ පංච් කියන පුංචි වඳුරු පැටියා 2025 ජූලි මාසයේ ජපානයේ එක්තරා සත්ව උද්‍යානයකදී උපත ලබනවා. ඒ වුණාට මේ ලෝකෙට බිහි කරපු අම්මගෙන් ලැබිය යුතු පළමු උණුසුම මෙයාට අහිමි වෙනවා. එයා ඉපදුණු දවසේ ඉඳන්ම පංච්ගේ අම්මා එයාව ප්‍රතික්ෂේප කරා. පංච්ගේ අම්මා පංච්ට කිරි පොදක්වත් දුන්නේ නැහැ. ඉතින් මේ නිසා සත්ව උද්‍යානයේ සේවකයන් විසින් එයාව හදා වඩා ගන්න තීරණය කරා. ඉතින් පංච්ට එයාලගේ ආදරේ සෙනෙහස ලැබුණත් පංච්ගේ හිතේ තිබුණු අම්මා කියන ස්ථාන පුරවන්න ඒ සේවකයන්ට බැරි වුණා. ඉතින් මේ අතරතුර පංච් සෙල්ලම් කිරීමට පුංචි චිම්පන්සියෙකු ලබා දීමට ඒ සේවකයන් තීරණය කරා. ඉතින් පංච් එදා ඉඳන් එයාගේ මුළු ලෝකයම කරගත්තේ ඒ පණ නැති චිම්පන්සියා. එයා නිදාගත්තේ ඒ රූපයට තුරුල් වෙලා කන බොන වෙලාවට, ඇවිදින වෙලාවට පංච් ඒ සෙල්ලම් බඩුව තදින් බදාගෙන හිටියේ. තමන්ගේ සැබෑ අම්මා තමන් වෙත ඇරලා ගියත් මේ සෙල්ලම් චිම්පන්සි අම්මා කවදාවත් තමන්ව දාලා යන්නේ නැති බව දන්න නිසා. ඒ පණ නැති රූපයේ ඇතුලේ පංච් සෙව්වේ තමන්ට අහිමි වුණු මාතෘ සෙනෙහස. ඉතින් මේ මාස 6කට පස්සේ පංච්ට නැවතත් චිම්පන්සි රංචුවට එකතු කරන්න සත්ව උද්‍යානයේ නිලධාරීන් උත්සාහ කළා. ඒ වුණාට දෛවය එතෙන්දී තරස් වෙලා පංච්ව මේ රංචුවේ කිසිදු සත්වයෙක් පිළිගත්තේ නැහැ. ඔවුන් පංච්ව කොන් කළා. ඒ හැම මොහොතකම පංච් තැතිගැන්මෙන් දිවගෙන ගියේ තමන්ගේ සෙල්ලම් අම්මා ළඟට. මුළු ලෝකයම තමන්ව එපා කියද්දී ඔහුට ඉතිරි වුණේ ඒ සෙල්ලම් බඩුව පමණයි. ඉතින් අද පංච් ගැන ලෝකයම කතා කරනවා. මිනිස්සු දහස් ගණන් පංච්ව දකින්න එනවා. ඔහුට ආදරය දක්වනවා. පංච්ගේ කතාව අපිට කියලා දෙන ලොකුම පාඩම තමයි ආදරය කියන්නේ සැබෑ ජීවීන්ට විතරක් නෙවෙයි, තිරිසන් සතුන්ටත් අවශ්‍යම දෙයක් කියන එක. අම්මා කෙනෙක්ගේ සෙනෙහස සෙල්ලම් බඩුවකින් සොයන පංච්ගේ ඒ අහිංසක දැස් දෙස බලන ඕනෑම කෙනෙක්ට තේරෙනවා ලෝකයේ වටිනාම දේ මුදල්, රූපය නෙවෙයි, තවත් කෙනෙකුගෙන් ලැබෙන අව්‍යාජ